ඉතින් යාළුවනේ අද මම ගෙනාව වීඩියෝ තමයි මේ තියෙන්නේ බම්බලපිටියේ යුනිටි ප්ලාසා එක. මෙන්න මේක තමයි යුනිටි ප්ලාසා එක කියන්නේ බම්බලපිටියේ. ඉතින් මේක තියෙන්නේ MC එක තමයි මේ තියෙන්නේ. අපිට මේ බිල්ඩින් එක මේ පේන බිල්ඩින් එක MC එක කියන්නේ මැජෙස්ටික් සිටි MC කියලා කියනවා. ඔයාලට පෙන්නන්නම් මම. මේ තියෙන්නේ MC right. ඒකට මේකේ මෙහා පැත්තේ තමයි යුනිටි ප්ලාසා එක කියලා තියෙන්නේ. ඉතින් මම මේ කියන්නේ කොල්ලොන්ට දෙල්ලොන්ට වැදගත් දෙයක්. මොකද හේතුව ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක. මේ ලංකාවේ කම්පියුටර් ඇක්සසරිස් වගේම කම්පියුටර්ස් මේ මුළු බිල්ඩින් එකේම තියෙන්නේ කම්පියුටර්ස් ඒ අයිටම් තමයි හැමදේම තියෙන්නේ මේ මුළු බිල්ඩින් එකේම තියෙන ෂොප් ඔක්කොගෙම. ඉතින් මේක තමයි තියෙන ලංකාවේ තියෙන එකම තැන ලැප්ටොප්. ඒතර මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේක ලැප්ටොප් කම්පියුටර්ස් ගන්න. ඉතින් මේ ඩවුන් ෆ්ලෝ එක තමයි ඔයගොල්ලන්ට දැනගන්න තමයි ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක. ලැප්ටොප් කම්පියුටර්ස් ගන්න තියෙන එකම හොඳම තැන. මෙතන කවුරුත් ප්‍රොමෝට් කරන්නෙත් නැහැ. කොළඹ කට්ටිය විතරයි ගොඩක් දන්නේ. මේක තමයි යුනිටි ප්ලාසා එක කියන්නේ. ඉතින් මේ මම ඕගොල්ලන්ට පෙන්නන්නම් නිකන් ඔක්කොම ෂොප් වලට යන්න බෑ. මේ තියෙන තව ෂොප් එකක්. මේක ලැප්ටොප් එහෙම. ඒක තමයි නම ලැප්ටොප් ස්ටෝ LK. ඉතින් එහා පැත්තේ එක ඉනෝෆෝ එක. එහා පැත්තේ එක ටෙක් බොන්ඩ් කියලා එකක්. මේ තියෙන ඩවුන් ෆ්ලෝ එක. හරිද? එතකොට මේ තියෙන මේක ඇතුළ මේ ඩවුන් ෆ්ලෝ එකේ ඇතුළ තමයි තියෙන්නේ. හැම තැනම තියෙන මේ කම්පියුටර්ස් පාර්ට්ස් බඩු තියෙන ෂොප් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ රයිට්. මේකේ නම තමයි මේක බෝඩ්. හරිද? මේ ලැබ් ලින්ක් ප්‍රයිවට් ලිමිටඩ්. එතකොට ඇවුල් මේ ඔක්කොම තියෙන්නේ කම්පියුටර්ස් ප්‍රින්ටර්ස් ලැප්ටොප්. ඉතින් මේ තැන ගොඩක් වටින තැනක්. මේ අපේ කට්ටියට මේකේ ස්ටෝර්ස් අනම් මොන හැමදේම තියෙනවා ගොඩක්. ඉතින් දැන් මේ තියෙන නම මේකේ මේ ලැප්ටොප් කෙයා මේක. ඉතින් යාළුවනේ මේ වගේ තැන් තියාගෙන ඕගොල්ලෝ බොරුවට අහු වෙන්න එපා. පොඩ්ඩක් ගණන් වැඩි ඇති සමහර විට ඒකත් ෂුවර් නෑ. හැබැයි හොඳ බ්‍රෑන්ඩඩ් බඩු තියෙනවා මෙතන. හොඳ ක්වොලිටි එකකින් අපිට මේ බයි කරන්න පුළුවන්. විශ්වාසනීයව බයි කරන්න පුළුවන්. මොකද මේ ෂොප් අද තියෙනවා හෙට නැහැ තියෙන ෂොප් එහෙම නෙමෙයි. මේ ඇවිල්ලා මේ ඇත්තටම කිව්වොත් මේ ඉන්ටර්නැෂනල් ඉඳන් හොඳ බඩු මෙතන රිපෙයාර්ස් ඒ ඔක්කොම තියෙනවා. දැන් මම මේ ලිෆ්ට් එක යන්න පුළුවන්. මේ තියෙන ලිෆ්ට් එක ඒ වුණාට මම ඕගොල්ලන්ට පඩිපෙළේ ගිහිල්ලා පෙන්නන්නම්. මේ තියෙන්නේ අති ගියේ ඩවුන් ෆ්ලෝ එකට. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක. දැන් මේ යන්නේ ෆස්ට් ෆ්ලෝ එකට. ෆස්ට් ෆ්ලෝ එකෙත් ඒ වගේම තමයි. මේ තියෙන ෂොප්ස් නම් නිකන් මම එකක් දෙයක් කියන්නම්. I'm Love Brothers කියලා තියෙනවා. ඒතර eShop technology මේ ඔක්කොම branded printers, laptop, computers ඒවා තමයි මේ තැන්වල තියෙන්නේ. මේක තමයි post store කියලා කියන්නේ. මේ වගේ තැනක් තියාගෙන තමයි ඕගොල්ලෝ මේ අහුවෙන්නේ එක මිනිස්සුන්ට මේ අහුවෙන්නේ. ඉතින් එහෙම කරගන්න එපා. පරාදේ ඕගොල්ලන්ට දන්නවනේ මෙතන තියෙනවා මෙහෙම අපේ ලංකාවේ මේ වගේ තැනක් තියෙනවා. මේක ගොඩක් කල් ඉඳන් තියෙනවා. මේ බලන්න මේ උඩ ෆ්ලෝ තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ වගේ තැනකට එන්න ඇවිල්ලා බලන්න. බලලා හරි දෙයක් බයි කරගන්න. නිකන් බොරුවට මේ එක මිනිස්සුන්ට අහුවෙන්න එපා. මම කියන්නේ මේක Winesoft Gaming කියලා තියෙන්නේ මේ තියෙන්නේ. ඒතකොට IT Galaxy මොකද මේ ඇතුළට ගිහිල්ලා පෙන්වන්න බෑ. ඒගොල්ලොන්ගේ ප්‍රයිවන්සි එක තියෙනවානේ. ඒතකොට ඒ ප්‍රයිවන්සි එකට මම ඩිස්ටර්බ් කරනවත් දන්නේ නැහනේ. එහෙනම් මට එහෙම පෙන්වන්න බෑ. මේ මිනිස්සුන්ගේ මූණ වල පෙන්වන්න බෑ. දැන් මේ අපි යන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකට.
අර ඉස්සෙල්ලා දැක්කේ ෆස්ට් ෆ්ලෝර් එක මේ සෙකන්ඩ් ෆ්ලෝර් එක. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන ඔක්කොම කම්පියුටර්ස් පාස් ලැප්ටොප් ප්‍රින්ටර්ස් ඒ අයිකොනික් එක තමයි තියෙන්නේ. මේ තියෙන Lenovo එක. එතකොට ලැප්ටොප් LK. එතකොට මේ තියෙන ටෙක් සෝන් කියලා මේක නම. එතකොට මේ හැමතැනම තියෙන එහෙම තමයි යාළුවනේ. ඉතින් එන්න ඇවිල්ලා ඕගොල්ලෝ හරි දෙයක් හරි තැනකින් ගන්න. මේ හැමතැනම එහෙමයි තියෙන්නේ. මේ තියෙන රියල් ටෙක්. මේ තියෙන මේක ඇවිල්ලා රියල් ටෙක්. ඉතින් මේ වාට පේනව නේද මේ මේකේ තියෙන ෂොප්ස් වල විදිය. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ ලැප්ටොප් මේක. එතකොට මේ තියෙන Lenovo PC Technologies. මම කම්පියුටර් එක ගත්තේ මෙන්න මේ ෂොප් එකෙන් තමයි sensei.lk. දැන් අවුරුදු 3කට විතර කලින් එකක්. හැබැයි සුපර් මේක හොඳටම කරලා දුන්නා ඒගොල්ලෝ ඒ වැඩ ටික. ඉතින් මේ හැම දෙයකම තියෙන්නේ ඕගොල්ලන්ට අවශ්‍ය කරන හැම දෙයක්ම මෙතන තියෙනවා. ලයිට් අප් එකේ ඉඳන් ඉතින් ඕගොල්ලෝ කාටවත් අහු වෙන්න එපා බොරුවට. මම මේ ගොඩ දවසක ඉඳන් කියන්න හිටියේ මේ එක මිනිස්සුන්ට අහු වෙලා සල්ලි නාස්ති කරගෙන බාල බඩු අරගෙන දඟලන්න එපා. මේ වගේ තැනක් තියෙනවා. ඒක දැනගන්න. මේ ගොඩ කල් ඉඳන් මේකට කියන්නේ යුනිටි ප්ලාසා බිල්ඩින් එක. MC එකට මෙහා පැත්තේ තියෙන්නේ මේ ඉතින් ඇවිල්ලා ගන්න මේ තියෙන PC Technologies. ඉතින් ගන්න ඇවිල්ලා මෙතනින් හොඳ බඩුවක් අරගන්න. අරගෙන යන්න. මේ හැම ෂොප් එකේම ඉන්නේ හොඳ සේවාවක් දෙන්න පුළුවන් හොඳ නොලෙජ් එකක් තියෙන මිනිස්සු. ඉතින් දැන් see you. මට කියන්න ඕනේ ඒක තමයි. තව තියෙනවා මේ ෂොප් එකේ තව උඩ තියෙනවා මේ ලිෆ්ට් තියෙනවා. තව උඩට යන්න පුළුවන්. මේ තියෙන්නේ තව එකක්. ඉතින් ඕගොල්ලන්ට හිතනවා ඇති මේ අනේ මෙහෙම මෙච්චර තියෙනවා. ඇයි මේ අපිට ඇවිල්ලා අපි අයියෝ අපි අපරාධේ මෙහෙමයි කියලා. දැන් මේ බලන්න ඕගොල්ලෝ මම ෆාස්ට් මූවින්ද දන්නේ නැහැ. SMS මාකටිං. මේක ඇවිල්ලා කම්පියුටර්ස් වලට වෙච්ච shopping mall එකක්. ලොකු shopping mall එකක්. ඒ කම්පියුටර්ස් gaming computers මම ඔයාලට පෙන්නන්නම් මේ Asus Prime මේක ඇවිල්ලා motherboard එක. ඉතින් බලන්න මේ තියෙන බඩු කොහොමද කියලා. gaming RTX එකක් තියෙනවා. බලන්න මේ printers තියෙනවා. මේ gaming sheets වල ඉඳන් හැමදේම තියෙනවා. මේ තියෙන්නේ මම Prime එක යන ඉඳන් මේ shops ඇතුළට ගිහිල්ලා පෙන්නන්න නෑ ඔයගොල්ලන්ට. මේ ටෙක්සෝන් මේක නම ටෙක්සෝන්. right බලන්න මේ වගේ තැන් තියෙනවා. ඔයගොල්ලෝ මේ වගේ තැන් වලට ඇවිල්ලා බඩු ගන්න. කොළඹ කට්ටිය නම් ගොඩාක් දන්නවා මේක. හරිද? කොළඹ ඉන්න කට්ටිය ගොඩක් මේ ගැන දන්නවා. මේ යන්නේ අපි 3rd floor එකට. 3rd floor එකත් එහෙමයි. laptop accessories and service repairing. okay ඉතින් බලන්න. ඒතර glamour මේගොල්ලෝ ඇවිල්ලා සුපර්ම් සර්විස් එකක් දෙන මිනිස්සු. මෙතන Unisys Computer System Private Limited. ඒ වගේ තමයි මේ Cells Access Computers Private Limited. දැන් මේ වගේ තැනකින් ඕගොල්ලන්ට බඩුවක් ගත්තා මේක ගැරන්ටි තියෙනවා. වොරන්ටි තියෙනවා. මේ මිනිස්සු ඒවා හරියාකාරව ඔයගොල්ලන්ට ආයෙත් කවදා හරි දවසක ඇවිල්ලා මෙතනින් ආයේ ඒකේ මොන හරි උණුත් රිපෙයාර් එකක් කරගන්න ඒ වගේ දේවල් කරගන්න පුළුවන් මෙතන. මේ තව ෆ්ලෝ එකක් තියෙනවා උඩ. මම ඒකට නිකන් ගිහිල්ලා පෙන්නන්නම් ටක් ගාලා. මොකද මේ වීඩියෝ එක දික් වෙනවා මට බෑ මේ එතනින් ආර වීඩියෝ එක දික් කරගන්න. මෙතන උඩත් ඒ වගේ තමයි. ඉතින් යාළුවනේ මම හිතනවා ඔයාලට මේක හොඳක් වෙයි කියලා. දන්නේ නැති කට්ටිය. Okay then see you bye.